ඔබගේ දරුවා වෙනස් කරන්න බෑ වෙන ක්‍රම වලට පින්වතුනි. ඒකෙන්ද ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි ඔය දරුවා තුලින් දරුවෙක් නොදක ඉන්න. නමුත් ඔබට දරුවම මැවිලා පෙයි පින්වතුනි. ස්වාමි පුරුෂයවම මැවිලා පෙයි, බිරිඳවම මැවිලා පෙයි හැමතිස්සෙම. මොකද කරන්න දෙයක් නැහැ අවිද්‍යාව තියෙන නිසා පින්වතුනි හැමතිස්සෙම සතෙක්ව පේනවා ඉතින්. එකක් තියෙනවා කියලා මේ සම්පූර්ණ එකක් මේ තියෙන්නේ කියලා වෙනස්ම එකක් මේ තියෙන්නේ කියලා මැවිලා හැංගෙනවා පින්වතුනි. මේක Tamanටත් හැංගෙනවා. මෙතනත් එකක් තියෙන්නේ කියලා හැංගෙනවා, ඔතනත් එකක් තියෙන්නේ කියලා හැංගෙනවා. ඒක හැංගුණත් පින්වතුනි ඔබ පොඩ්ඩක් තව කල්පනා කරන්න. මේ යන මේ හිතේ ස්වභාවය. දෘෂ්ටියකට අනුකූලව හිතක් වැඩ කරනවා. ඒක තමයි ඔය ඔබට පේන්නේ පින්වතුනි ඔබගේ දරුවා කියලා දැන්. එක මොහොතක් අපි ගත්තොත් එහෙම. ඔන්න දරුවා. ඒ වෙලාවේදී සමහර විට පින්වතුනි දරුවා ඔබට ඔච්චම් කරනවා. ඔබ ඉගන්වනවද දරුවට ඔච්චම් කරන්න? ඔබගේ දරුවට ඔබ ඉගන්වනවද ඔච්චම් කරන්න? නැහැ. හැබැයි ඒ දරුවා පින්වතුනි කොහෙද හරි දැක්කා. එක්ක ටීවී එකේ දැක්කා. එහෙම නැත්නම් යාළුවෙක් කරනවා දැක්කා. ඒ දැක්කට පස්සේ පින්වතුනි ඒ දෘෂ්ටිය ඇතුල් වුණා. ඒ දෘෂ්ටිය ඇතුල් වෙලා පින්වතුනි ඔබ මොකක් හරි දරුවට කිව්වහම ඔබ අපි දැන් කේන්තියෙන් මොකක් හරි දරුවට කියනවා. ඒ කිව්වට පස්සේ ඒකට එකපාරට මතක් වෙලා එනවා පින්වතුනි අර දෘෂ්ටිය. ඒක ආපු ගමන් ඒකට අනුකූලව සිතුවිලි ක්‍රියාවදන් කොට නැගෙනවා. එතකොට ඔබට පේනවා ඔබගේ දරුවා මක් කළා කියලාද? අම්මට ඔච්චම් කළා කියලා. උඹ එනවාද මට ඔච්චම් කරන්න කියලා දෙක ඇල්ල දානවා ඊට පස්සේ. ඒකෙත් ඒකට පොඩි දෘෂ්ටියක් ගියා දැන් මොකද අම්මට කේන්ති කියලා දිනට ඔච්චම් කළොත් එහෙම කුටි ගන්න වෙනවා. දැන් ඒකට අනුකූලව තමයි දැන් වැඩ කරන්න තියෙන්නේ. ඒක හැමතිස්සෙම ඔලුවට ගන්න. ඔය ඒ වෙලාවේ යන හිතක් ඔය යන්නේ පිටින්. ඒ හිත දෘෂ්ටියකට අනුව වැඩ කරන්නේ. එහෙනම් ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න පිටින් ඔබගේ දරුවා මොනවද කියවන්නේ කියලා. ඔබගේ දරුවා මොනවද බලන්නේ කියලා. මේ දේවල් සමාජයේ ගොඩක් කතා කරන්නේ නැහැ. මොකද හේතුව පින්වතුනි මේ කාම ලෝකේ කයට තමයි ලොකු තැනක් දීලා තියෙන්නේ. කයට ලොකු දැනක් දීලා තියෙන නිසා පින්වතුනි හැමතිස්සෙම කයේ පෝෂණය, කයේ තියෙන අඩු වැඩි චෙක් කරන්න හැමතිස්සෙම ඉන්නවා. පොඩි දරුවෙක් ලෝකෙට ඉපදුනා ඉපදෙන්නත් කලින් ඉඳලා. මිඩ්වයිෆ් කෙනෙක් හරි සම්බන්ධ වෙලා පින්වතුනි පුළුවන් තරම් ඒකට අදාළ කරුණු කියන පෝෂණය දෙන්න, මේ විදිහට පෝෂණය දෙන්න, මේකට දෙන්න, මේ යකඩ අඩුයි මේක දෙන්න, අර කඩුයි මේක දෙන්න, මේක අඩුයි මේක දෙන්න කිය. ඒ ළමයාගේ බර මාසෙන් මාසෙට හරි බලනවා. පොලියෝ ගැහුවද කියලාත් බලනවා. අරක මොකද්ද, අරක මොකද්ද, මේක මොකද්ද කිය ඔක්කොම බලනවා පින්වතුනි. හය ලොකු වෙන හැටි බලාගෙන හැමෝම සතුටු වෙනවා බොහොම නිරෝගී දරුවෙක් කියලා. සමහරවිට වෛද්‍ය අංශ ඔක්කොම පින්වතුනි හරි සතුටටපත් වෙනවා. අපේ වෛද්‍ය අංශ හරි සාර්ථකයි. දැන් ඉස්සර නම් පොලියෝ හැදි ළමයින්ට මෙහෙම වුණා. එහෙම නැත්නම් තාම මොනවා හරි වසංගත හැදිලා දරුවෝ මැරෙනවා. දැන් එහෙම නැහැ. ඒව ඔක්කොම අහිං කරලා තියෙන්නේ. දරුවෝ ඔක්කොම නිරෝගීව හැදෙනවා කියලා. දරුවෝ නෙමෙයි හැදෙන්නේ නිරෝගීව පින්වතුනි. කයක් හැදෙනවා නිරෝගීව. නමුත් ඒ කය ඇතුළේ ඉන්නේ තිරිසනෙක්. මනුස්ස වේශයේ ගත තිරසනෙන් නම් ඒ කය ඇතුලේ ඉන්නේ පින්වතුනි අනික් කයවල ඔක්කොම විනාශ කරලා දානවා ඊට. අනික් කයවල විතරක් නෙමෙයි පින්වතුනි තමන්වත් විනාශ කරලා දානවා අන්තිමට දන්නේව නැද්ද? ඒකට දරුවන්ට දොස් කියලා වැඩක් නැහැ පින්වතුනි. වැඩිහිටියන්ට දොස් කියලා වැඩක් නැහැ. මෙන්න මේ ඥානය සමාදගත වෙන්න ඕනේ.